කොහොමද ඔයාලට පරිස්සමට සතුටින් ඉන්නවා නේද? අදත් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔක්කොටම කලින් සමා වෙන්න ඕනේ වීඩියෝ ගේන පරක්කු වෙනවට. ඉතින් මට ටික දවසක් දෙන්න ඔයාලට එක දිගට මම වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් මේ දවස් ටිකේ පොඩ්ඩක් පරක්කු වෙනවට සමා වෙන්න. ඉතින් මට හිතුණා අද ඔයාලට වෙනස්ම විදියට වීඩියෝ එකක් ගේන්න. මොකද මාත් එක්ක යන් අද මගේ වත්ත වටේ ලස්සන බලන්න. මොකද ඉතින් හැමදාම ඔයාලට මම පෙන්නන්නේ එළවලු පැල හිටවනවා, මල් පැල හිටවනවා. එතකොට මගේ දවස ගෙවන විදිය ඒ වගේනේ. ඉතින් අපි බලමු මෙච්චර දවස් මම වත්ත ලස්සන කරගත්ත එකේ ප්‍රතිඵල කොහොමද කියලා. ඉතින් ඇත්තටම දැන් මට මල් ගොඩාක් තියෙනවා. ගොඩාක් කියන්නේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉතින් තියෙන ප්‍රමාණය හැම ගහකම වගේ අනිවාර්යයෙන්ම එක මලක් හරි පිපිලා තියෙනවා. මොකද ඉතින් වැස්සනේ. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට මල් ගොඩාක් පිපිලා තියෙන ගසුත් තියෙනවා. ඔයාලගේ වත්තේ කොහොමද මේ දවස් ටිකේ තත්ත්වය? මගේ වත්තේ නම් ගොඩාක් මල් පිපිලා තියෙනවා. ඔයාලට පේනව නේද? ඉතින් මේ තියෙන්නේ රත් මල් වල කහ පාට එක. මං හිතනවා මම නම කිව්වා හරි කියලා. ඉතින් ඔයාලා දන්නවද මං මගේ වත්තේ හරිම ආස ගහක් මේකයි, කහ මල් ගහයි. මොකද ඔයගොල්ලෝ මගේ පරණ වීඩියෝ බලන කට්ටිය නම් දන්නවනේ මම යශෝදරා දේවියට පහන තියනවා කියලා. ඉතින් මම මේ ගහේනොයි මගේ කහ පාට මල් ගහේනොයි තමයි යශෝදරා දේවියට පහන තියන්දි මල් කඩන්නේ. මොකද සාමාන්‍යයෙන් යශෝදරා දේවියට පූජා කරන්නේ කහ පාට මල්නේ. ඉතින් මේ මල් පිපිලා තියෙද්දි මට හරිම සතුටක් දැනෙනවා. මොකද මට ඒ මල් තියලා පූජා කරන්න පුළුවන් තරම් වාසනාවක් ලැබිලා තියෙනවානේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ මලුත් පිපිලා තියෙද්දි මගේ ඇන්තෝරියම් වගාවේ මල් ටික බලන්නකෝ. හරිම ලස්සනයි. ඇත්තටම මම මේ මල් හිටවලා දැන් මාසයක්වත් නැහැ. හරිම ලස්සනට මල් පිපිලා ඒ වගේ චූටි මොටෙයිත් ඇවිල්ලා ඒ වගේනොත් මල් එන්න හදන්නේ. මං හිතන විදියට මම මේ මල් වලට ආදරය කරන විදියටම තමයි එයාලත් මට ඒකෙන් පැල ඒ වගේම ලස්සන පළදාවක් දෙන්නේ. මං හිතන විදිය හරි කියලා හිතනවා. ඉතින් ඒ විදියට මං හිටවපු හැම අන්තෝරියම් පැලයක ලොකු මලට අමතරව තව චූටි මොටෙයි දාලා මල් එන්න තමයි යන්නේ. ඇත්තට මං හරිම ආසයි. මොකද ගෑනු ළමයෙක් විදියට වත්ත වටේම මල් ගස් පිරීලා මල් ඇවිල්ලා තියෙනවා නම් ඒක දකිද්දි හරිම සතුටුයිනේ. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ මම වරන්ඩා එකට හිටවපු මල්. ඒ මල් වලත් ලස්සනට මල් පිපීලා කිසිම අඩුවක් නැතුව තියෙනවා. මොකද මම ඉතින් කලින් කිව්වා වගේම මල් කියන්නේ ලෝකයක්. මං ඒ තරම්ම මල් වලට ආසයි. ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ නේ. මං එළවලු බැල හිටවනවලත් වැඩිය ආස මල් වලට. මොකද මල් පිපෙද්දි ඒකෙන් අපි දන්නේම නැතුව වත්තට හරිම ලස්සනක් එන හින්දා. ඉතින් මේ බලන්නකො රෝස ගස් වලත් මල් පිපීලා මගේ පොකුරු රෝස එකක් තිබ්බා. ඒකෙත් පොකුරු පිටින් රෝස පිපිලා මේක රෝස මල් 50ක් විතර ඇවිල්ලා තිබ්බා. දැන් ඉතින් වැස්සත් එක්ක පර වෙලා ඔය විදිහට වැටිලා ඉතින් ගිහිල්ලා. ඒ වුණාට මම ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා වැටෙන්න කලින් වීඩියෝ ක්ලිප් ටිකක් අරගත්තා. මොකද මාත් එක්ක මුල ඉඳන්ම ඉන්න කට්ටිය දන්නවනේ මම මේ වත්ත ලස්සන කරගන්න වෙච්ච මහන්සිය. ඉතින් මේ බලන්නකො මගේ උසටත් වැඩිය කැනස් වලත් මල් ගොඩාක් පිළිලා. මෙතන නම් ගොඩාක් අවුවට තමයි මේ කැනස් ගස් උස යන්නේ. ඉතින් ඒවා දකිද්දි හරි ආසයි. මොකද මම හිතන්නේ මම මේ වත්ත දැන් ලස්සන කරගන්න අරගෙන අවුරුද්දක්වත් නැහැ. ඒත් ඉතින් හිතුවටත් වැඩිය ඒවා හරිම ලස්සනට තියෙනවා. මොකද මේක මම තනියෙන්ම ගහපු ගේමක් නේ. ඒ කියන්නේ ඉතින් මගේ මහත්තයා මට උදව් කරා. ඒත් ඉතින් මේ මල් පැල සේරම මම හිටෙව්වානේ. මොකද ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලනවා නම් ඔයගොල්ලෝ දන්නවනේ. මගේ වීඩියෝස් මුල ඉඳන් බලපු කට්ටිය දන්නවා ඒ කාලේ වත්තයි මේ කාලේ වත්තේ වෙනස කොහොමද කියලා. ඉතින් හැම ගහකම හරි ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින්
මන් දැන් මෙතන ටිකක් වෙනස් කරන්න හිතන් ඉන්නේ. මොකද මට එතන කැලෑව වගේ. මං එතන වෙනස් කරන වීඩියෝ ක්ලිප් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් මේ බලන්නකෝ මගේ අනිත් ඕකිඩ් ජාතියෙත් මල් ගොඩාක් පිපිලා. මං ගාව දැන්ට මේකේ තියෙන දම් පාටයි ඔය පාටයි විතරයි. අනිත් පාටත් දැන් එකතු කරගන්න ඕනේ. මේ දවස් ටිකේ චුට්ටක් මල් බැල් හිටවන එකකින් ඈත් වෙලා හිටියත් මං කොහොම හරි ආයෙ හිටවනවා. ඔන්න බලන්නකෝ වැස්සෙන් පස්සේ මට වෙච්ච අකරදැබ්බ. ඔයාලා මගේ කලින් වීඩියෝ එකේ දැක්කනේ මම මෙතන කොටේට ලස්සන කැටයක් තියලා ලස්සනට මල් වැලක් එල්ලුවා. ඉතින් කවුරුත් දන්නවනේ මේ දවස් ටිකේ වැස්සත් අදට ඇවිල්ලා හුළඟත් අදට හැමුවනේ. ඉතින් මගේ මෙතන තිබ්බ කැටේ දෙකම මේ ගහ බිමටම වැටිලා. ඉතින් ඒ වැටිච්ච වෙලාවේ කැටේ පිටින්ම කැඩිලා තිබ්බා. ඉතින් කැටේ කැඩුණා කියලා මම දුක්ුන්නේ නැහැ. මං ඉතින් ආයේ ඒක මගේ බෝතලේ විතරක් තියලා තද කරලා ගහට ගැට ගැහුවා. ඉතින් ඊට පස්සේ දැන් නම් වැටෙන එකක් නෑ. මොකද මම ඒක තාප්පෙටත් තියලා ගැට ගහලා තියෙන්නේ. ඉතින් මේ විදියට මගේ තව රෝස ගහක උන්න ඔය විදියට මල් ඇවිල්ලා තියෙනවා. ඉතින් මුළු වත්ත වටේම දැන් මල් පිපිලා තියෙනවා. මං හිතන්නේ වැස්සෙන් පස්සේ ඕන ගේක හොඳට පළදාව තියෙනවා. ඉතින් මම හරි මාසයි දැන් වත්තෙන් එළියට වැස්සම සමනල්ලු ඉන්නවා. කුරුල්ලන්ගේ සද්දේ මම මාර මාසයි. ඒ වගේම මම මගේ වත්තේ හරිම ආස පැලයක් තමයි මේ වදමල් ගහ. ඒක අවුවට වැස්සට කිසිම දවසක මල් නම් අඩුවක් වෙන්නේ නැහැ. මුළු ගහ පිරෙන්න මල් එනවා. මම මෙහෙම නිකන් අත්තක් ගෙනල්ලා පොළොවට පොළොවට වලක් අහලා නිකන් හිටවල විතරයි තිබ්බේ. ඒක දැන් දන්නේම නැතුව ලොකු වෙලා. හරිම ආසයි ඉතින් මේවා දකිද්දි. මොකද කලින් ඉඳන් මගේ වීඩියෝස් බලන අය දන්නවනේ මං චුට්ට තමයි හරිම මහන්සියෙන් මේ වත්ත ලස්සනට හදාගත්තේ. මොකද මට ගොඩාක් ලොකු ඒරියා එකක් නැහැ. තියෙන පුංචි ඉඩේ තමයි මම මේ මල් සේරම හදාගත්තේ. ඉතින් දැන් හිට අනිද්දාට අලුත් පැල ටිකක් ගේන්න ඉන්නේ. අපි ඒ පැල ගෙනල්ලා මං කොහොමද හිටවන්නේ, කොහෙද හිටවන්නේ, කොහොමද නඩත්තුව කියලා අපි ඒකත් ඉතින් ඉස්සරහට ඔයාලත් එක්ක මම බෙදාගන්න හිතාගෙන ඉන්නවා. එතකන් අද වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා අම්මත් අක්කා නොකර කමෙන්ට් එකක් දාන්නවනේ. හැමදාමත් වගේම මම ඔයාලට හරිම ආදරෙයි. subscribe කරලා like කරලා share කරන්න ඕනේ. thank you.